2025 සමස්ත ලංකා පාසල් සහතිවීමේ සැණකෙළිය ආරම්භ වුණා. ඒ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සහතිවීමේ තරගිසව්ව අවසන් මහා තරග සහතිවීමේ තරගිසව්ව අවසන් මහා තරගය දැන් ආරම්භ කරන්නේ. තරගය ආරම්භ වී තිබෙන්නේ මන්තිරු අංක 5න් ධර්මපාල විද්‍යාලය හොඳ ආරම්භයක් ලබා ගත්තා. දැන් උසස් මාලිකා විද්‍යාලය හොඳ සටනක් ලබා දෙනවා ගාමිණී විද්‍යාලයට. ඒ අතරතුර මැද මන්තිරු වල සටන ක්‍රියාත්මකයි. වලලේ රත්නායක විද්‍යාලය මෙන්න ඔවුනුත් පැමිණෙනවා ඉදිරියට. ඔවුන්ගේ මලල ක්‍රීඩා උරුමයට සාධාරණ ඉටු කරමින් හොඳ තරගයක්. සියලුම ක්‍රීඩිකාවන් එකම මට්ටමක. මන්තිරුවේ වාසිය කාටද ලැබෙන්නේ? වලලට අවස්ථාව තිබෙනවා හොඳින්ම. තවත් අංක 198න් පෙරමුණ ලබාගෙන ඉන්නවා. විශේෂවත් වලලේ රත්නායක ක්‍රීඩිකාවත් තරම්ම ඉදිරියට ලබාගෙන තවමත් අවස්ථාවක් ලැබිලා නැහැ. මෙන්න බෙන්තොට ගාමිණී විද්‍යාලයෙන් හොඳ යෂ්ටි හෝමාරුවක්. නමුත් වලල සහ ධම්මපාල විද්‍යාලය මෙන්න ධම්මපාල විද්‍යාලය යදෙනවා ඉදිරියට. ඔවුන් නැම් මේ වාසිය හොඳින්ම ලබා ගත්තා. දැන් අවසන් යෂ්ටි හෝමාරුවට ඔවුන් ළඟා වෙන්නේ. වලලත් සටන අත්හරින්නේ නැහැ. හොඳ සටනක් ලබා දෙන්නේ. දැන් ඔවුන්ට අවස්ථාව තිබෙනවා කැමැති මන්තිරුවකට පැමිණෙන්නට. වලල සහ ධර්මපාලය අතර හොඳ සටනක්. වලල දැන් ඉදිරියට. අවසන් යෂ්ටි හෝමාරුවේදී වලල ප්‍රථමයෙන් ධර්මපාලය දෙවනුවට. දැන් තෙවනුවට කවුද යෂ්ටි හෝමාරු කරගත්තේ? හොඳ සටනක් ප්‍රථම ස්ථානයේ වෙනුවෙන් ධර්මපාල විද්‍යාලය සහ වලලේ රත්නායක විද්‍යාලය. නැම් මේ වාසිය සපයා ගන්නවා නැවතත් ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩිකාව. හොඳ සටනක්. මේ තමයි අපි බලාපොරොත්තු වන මට්ටමේ ධාවන තරග. වලල සහ ධර්මපාලය. හොඳ පිටපසින් බෙන්තොට ගාමිණී විද්‍යාලය හොඳ සටනක් නැවතත් ලබා දෙනවා තෙවැනි ස්ථානයේ වෙනුවෙන්. ප්‍රථම ස්ථානය කාටද? වලල ඉදිරියට පැමිණෙනවා. නමුත් අවසන් මොහොතේදී මා හිතන්නේ බොහෝ තීරණාත්මක ජයග්‍රහණයක් විය යුතුයි. තවමත් පියවියසින් කියන්නට බැරි තරමේ තීරණාත්මක අංගලක ජයග්‍රහණයක්. අරයමින් තරග වැදුනේ මේ